ඉතා පැරණි කාලයක ඝන වනාන්තරයක අසල පිහිටි කුඩා ගම්මානයක දුප්පත් මවක් සහ ඇගේ කුඩා පුතා ජීවත් වුණා. ඔවුන්ට කෑමට තිබුණේ දිනකට එක වේලක් පමණයි. එහෙත් ඒ මවගේ හදවත කරුණාවෙන් පිරී තිබුණා. එක් දිනක් බුදුන් වහන්සේ භික්ෂු සංඝයේ සමග එම ගම්මානයට වැඩියා. ගම්වාසීන් සතුටින් දානය සූදානම් කළා. නමුත් එම දුප්පත් මවට දීමට තිබුණේ කුඩා බත් පාත්‍රයක් සහ වියලි පළතුරු කිහිපයක් පමණයි. මේක දුන්නොත් අදරය අපිට කන්න දෙයක් නැහැ යයි අය කනගාටුවෙන් සිතුවා. ඒත් ඇගේ පුතා මවට මෙසේ කිව්වා. අම්මේ, බුදුන් වහන්සේට දෙන දෙයක් කවදාවත් නැති වෙන්නේ නැහැ නේද? පුතාගේ වචන ඇසූ මවගේ දෑස් කඳුලින් පිරුණා. ඇය තමන් සතුව තිබූ අන්තිම ආහාරයක් ගෙන බුදුන් වහන්සේට පූජා කළා. බුදුන් වහන්සේ ඇය දෙස කරුණාවෙන් බැලුවා. ඊතා සංසුන් හඬින් මෙසේ වදාළා. අම්මේ, ධනයෙන් නොවේ දානී වටිනාකම තීරණය වෙන්නේ. පිරිසිදු හදවතින් දෙන සුදු දෙයක් ලෝකය පුරා පැතිරෙන මහත් පින්කමක් වෙනවා. එවිට බුදුන් වහන්සේ පුතාගේ හිස මත අත තබා ආශිර්වාද කළා. ගම්වාසීන් මේ දර්ශනය දැක මහත් සංවේගයට පත් වුණා. ඔවුන් එකිනෙකා එක්ව එම මවට සහ පුතාට ආහාර, ඇඳුම් සහ අවශ්‍ය දේ ලබා දුන්නා. එදා සිට ගම්මානයේ මිනිසුන් එකිනෙකාට උපකාර කරමින් කරුණාවෙන් ජීවත් වීමට පුරුදු වුණා. කතාවේ ආදර්ශය. සැබෑ කරුණාව කියන්නේ තමන්ට අඩුව තිබුණත් අන් අයට දීමට හැකි හදවතයි. බුදුන් වහන්සේගේ දේශනාව අපට උගන්වන්නේ දයාව, පරිත්‍යාගය සහ මනුෂ්‍යත්වයයි.